ඔයා ඉස්සරහා තියෙන දේවල් දිහා ඔයාගේ වටපිට තියෙන දේවල් දිහා මානසික විස්තරයකින් තොරව S2 ඉස්සරහා මානසික පටලයකින් තොරව ඒ කියන්නේ ඍජුව ඔයා දකින්න දේවල් බලන දේවල් එක සම්බන්ධ වෙනවා. ඒ දිහා බලනවා දකිනවා. ඊට අමතර දෙයක් ඔළුවේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අර S2 100%ක්ම දකිනවා බලනවා. ඒ කියන්නේ ඔයාට එතන හිඟයක් නැහැ. ඒ කියන්නේ තවත් දෙයක් ඔයාට උවමනාවක් නැහැ. මොකද නිරන්තර ජීවිතයේදී අපි බහුතරයක් දෙනා ඉන්නේ මේ හිඟය කියන එක හැම වෙලෙම තමන් ළඟ තියාගෙන. එක පැතිකඩ වලින් ආර්ථික සමාජීය සම්බන්ධතා සම්බන්ධයෙන් ඒ කියන්නේ තමන්ට ලැබෙන්න ඕන දෙයක් ලැබිලා නැහැ. ඒක නැතුව යන තැන තමයි ප්‍රසන්ස් මේ මොහොත. අර ඩිරෙක්ට් නෝවින් කියන එක. ඒ කියන්නේ ඍජුව තමන්ට පේන දේ දැන ගැනීම. හැබැයි වරදවට අහගන්න එපා දැන ගැනීම කියලා කියන්නේ දැනගෙන ඉවර කරන එක නෙමෙයි. දෙයක් දිහා බලනවා ඒක මෙන්න මේක කියලා හඳුනාගෙන ඒක ඉවර කරලා ඒකට නමක් දාන එක නෙමෙයි. ඍජුව දකින්න එක සහ බලන එක. ගහ දිහා බලනවා යම්කිසි ගොඩනැගිල්ලක් දිහා බලනවා යම්කිසි ස්ථානයක් දිහා බලනවා දකිනවා. නමුත් ඒක ගොඩනැගිල්ල හෝ ගහ මෙන්න මේ වර්ගය මෙන්න මේ පාට කියන එක හඳුනා ගන්න අවශ්‍ය නැහැ. ඉවරයක් කරන්න අවශ්‍ය නැහැ. හඳුනාගෙන ඉවරයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපේ හිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම ඉවරයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ දිනදා ජීවිතේ දේවලුත් එහෙමනේ. ඉවරයක් කරනකල් නිවි හැනෙහිල්ලක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් පීඩනයක් ඉවරයක් කරනකන් නිවි හැනෙහිල්ලක් නැහැ. සැටිස් නැහැ. ඒ පීඩනේ ඒ ප්‍රශ්නය තියාගෙන ඒ අතරතුරත් මේ මොහොතත් එක්ක ඒකාත්මික වෙන්න අපහසුයි. මොකද මයින්ඩ් එක හැම වෙලෙම කියන මේක ඉවර කරලා ඉවර වෙලා මේකට එන්න කියලා. රාජකාරී ජීවිතයේදී පුද්ගලික ජීවිතයේදී වුණත් ඕක සෑහෙන්න බලපානවා. විශේෂයෙන්ම මේ වර්තමාන ලෝකයේ අනාගත ලෝකයේ වැඩ ලෝකයේ ඇතුලේ වුණත් අපිට තියෙන්න ඕනේ හොඳම ස්කිල් එකක් තමයි ඕක. මයින්ඩ්ෆුලි වර්ක් කරන එක. මේ මොහොත මයින්ඩ්ෆුලි කියලා කිව්වේ ඒක මේ ප්‍රසිද්ධ නිර්වචනය නිසා. ඒ කියන්නේ මේ මොහොත තුල වැඩ කිරීම. එතකොට ප්‍රශ්න ගැටලු පීඩන තියෙනවා රාජකාරී වටපිටාවේ වුණත් පුද්ගලික වටපිටාවේ වුණත් නමුත් අපිට වැඩ කරන්න වෙනවා. එතකොට මේ වැඩ කරද්දී අපිට අපි භාවිතා කළ යුතු අවකාශය තමයි මේ මොහොත. අර පීඩනයේ ප්‍රශ්නයේ ගැටලුව තිබ්බට මේ මොහොත කියන අවකාශය තුල අපි වැඩ කරන්න ඕනේ. මොකද අර පීඩනයේ ප්‍රශ්නයේ ගැටලුව අපේ performance වලට අපේ වර්තමාන මොහොතේ කරන වැඩ රාජකාරි වල ඵලදායීතාවයට බලපාන්න බෑ. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඍජුව දැකීම. ඩිරෙක්ට් නෝවින්. ප්‍රශ්නේ ගැටලුව තිබ්බත් මේ මොහොත
මේ මොහොතේ වටපිටාවේ දේවල් එක්ක වැඩ කරන්න සහ ඒ දේවල් එක්ක ඍජුව ඒ දේවල් දැකීම. මානසික පටලයකින් තොර වැස් දෙක ඉස්සරහා. හීනියට හරි ප්‍රශ්න ගැටලුව ඇස් දෙක ඇතුලේ ඒ කියන්නේ එළිය පේනවා නොපෙනෙනවා. පේනවා ඒ උනාට අර කල්පනාවක් තියෙනවා. එතකොට 100%ක් දකින්නේ නැහැ. කරන වැඩේ 100%ක් නිරත වෙන්නේ නැහැ. 100%ක් වටපිටාව දකින්නේ නැහැ. අරකටත් පොඩි අවධානයක් තියෙනවා. ඒකයි කියන්නේ මේ අර S2 ඉස්සරහා මානසික පටලයක් තියෙනවායි කියලා. 100%ක් දකින්නේ නැහැ. හැබැයි 100%ක් දකිනවා කියන්නේ ඔළුව ඇතුලේ කන්ටෙන්ට් එකක් නැහැ. සිතුවිලි නැහැ. ඒ වෙලාවේ අවශ්‍ය වැඩේ ඵලදායීව කරනවා. සිතුවිලි තෝරා ගන්නවා ඒ වැඩේට අවශ්‍ය කරන සිතුවිලි. නිර්මාණශීලීව හිතන්න අවශ්‍ය කරන සිතුවිලි. රාජකාරී සංවර්ධනය වෙන තමන් කරන වැඩේ තමන් යෙදෙන ඒ අවස්ථාවේ කරන වැඩේ සංවර්ධනය පැත්තට කරන සිතුවිලි. ඉතින් ඕක තමයි ධනාත්මක චින්තනය. fullness of life. හිඟය නැති තැන ජීවිතයේ සම්පූර්ණ ස්වභාවය. අපිට තියෙන අභියෝගය තමයි ඔය ජීවිතයේ සම්පූර්ණ ස්වභාවය අත්විඳින්න අපි පුරුදු වෙලා ඉන්නේ හිතෙන් ඒ සම්පූර්ණ ස්වභාවය අත්විඳට පස්සේ. يعني හිත සැටිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ සර්ෆස් ලෙවල් එකේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි අපි සම්පූර්ණ ස්වභාවය අත්විඳින්න යන්නේ. හිඟය අත්හරින්නේ. ඒ කියන්නේ හිඟය අත්හරින්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ දේවල් මේ දේ මට උනාට පස්සේ මට සතුටින් හිටිය හැකි. මේ දේවල් උනාට පස්සේ මට සම්පූර්ණ ස්වභාවයෙන් හිටිය හැකි. මේ අඩුපාඩු මගේ ජීවිතේට තියෙනවා. මේ ගැටලු මේ පීඩනය මගේ ජීවිතේට තියෙනවා. ඒක විසඳුණාන් පස්සේ මට හිඟය නැතුව හිටිය හැකි. කලකිරීම නැතුව හිටිය හැකි. පසුතැවීම නැතුව හිටිය හැකි. එතකොට ඒක ඍජුව බලපාන ඔයාගේ මේ මොහොතේ කරන වැඩවලට. ඒ ඍණාත්මක ඇදීම පිටිපස්සට ඇදීමත් එක්ක තමයි ඔයාගේ වර්තමාන මොහොතේ ඔයාගේ රාජකාරී කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යෙදෙන ඕනම දෙයක්. ඔයා දැන් මේ වෙලාවේ කල්පනා කරන ප්‍රශ්නය හෝ ගැටලුවට විසඳුම් හොයන ඒ ඔක්කොම කරන්නේ අර ආපස්සට ඇදීමත් එක්ක. කියන්නේ ඍජුව සම්පූර්ණයෙන් ඔය වැඩේ ඔයා නිරත වෙන්නේ නැහැ කියන එකයි මේකේ අදහස. ඒ කියන්නේ ප්‍රතිඵලේ 100%ක් සාර්ථක නැහැ කියන එක. ඒක නිසා මේ ඍජුව දැකීම මානසික විස්තරයකින් තොරව දැකීම අත්විඳීම කියන එක හරියට වටිනවා. ඒකට වටින්න හේතුව තමයි එහෙම දැක්ක ගමන් හිඟය නෑ ඇතුලේ. එතකොට ඔයා ඩිමාන්ඩ් කරන්නේ නැහැ. ඔයාට ඉල්ලුමක් නැහැ අභ්‍යන්තරයෙන් මට තෘප්තිමත් වෙන්න, මට සතුටු වෙන්න, මට සම්පූර්ණ වෙන්න මෙන්න මේක ඕනේ. මේක ඉවරුණාට පස්සේ තමයි මම සම්පූර්ණ වෙන්නේ, සතුටු වෙන්නේ. නෑ එහෙම එකක් නෑ. ඔයා එහෙම විශේෂ ඉල්ලුමක් නැතු වුණත් මේ වෙලාවේ මේ මොහොත තුල 100%ක් සම්පූර්ණයි. අර ඇතුළට අදින්නේ නැහැ. ඔළුවෙන් මේ කොච්චර වුණත් මට මේ ප්‍රශ්නේ තියෙනවනේ. මේ ගැටලුව තියෙනවනේ. මේ පීඩනේ තියෙනවනේ. මේ පීඩනයත් එක්කනේ මම මේ ඉන්නේ කියන එකෙන් අදින්නේ නැහැ. හැබැයි ඉතින් අපේ තියෙන මිනිස් ස්වභාවය තමයි නිරන්තරයෙන්ම මේක මග හරිනවා.
මොකද මිනිස් ස්වභාවය බැඳිලා තියෙන්නෙම හිත සහ සතුට සහ උද්දාමය ඔය වගේ දේවල් එක්ක. ඒ කියන්නේ කැමති ඒ පැත්තට. එතකොට ඇත්තටම හිතෙන් ගේන්න ඕනේ ෆුල්නස් එක. හිතෙන් ගේන්න ඕනේ හිඟය නැතිකම. ඒ කියන්නේ සම්පූර්ණ ස්වභාවය. ධනාත්මක ස්වභාවය. හිතෙන් ගේනකම් බලන් ඉන්න එක අපේ හැටි. එතකොට ඒකට අහු වෙලා අන්කොන්ෂස් වෙන්න පුළුවන්, අනිච්චානුක වෙන්න පුළුවන්, ඒක දිගේ යන්න පුළුවන්, තරහ යන්න පුළුවන්, කලකිරෙන්න පුළුවන්, පීඩණයටපත් වෙන්න පුළුවන්. අන්කොන්ෂස් වෙලා ගොඩාක් කාලයක් ඉන්න පුළුවන්. නමුත් ඒ හැම තැනකදීම ඔයා කරන්න ඕනේ පසුතැවීම නෙමෙයි. අයියෝ මට මේ මොහොතේ ඉන්න බැරි වුණානේ. අයියෝ මට මේ ප්‍රැක්ටිස් එක මගහැරුණානේ කියන එක නෙමෙයි ඔයා කරන්න ඕනේ. ඔයා කරන්න ඕනේ දේ තමයි ඒක මිනිස් ස්වභාවය. ඒ මිනිස් ස්වභාවය ඇතුලේ මම අතරමං වුණා. නැවත මම මේ මොහොතත් එක්ක ඒකාත්මික වෙනවා. ඔයා කළ යුතු දේ තමයි මේ වෙලාවේ වාගේ ජීවිතය ඇතුලේ මොන ආකාරයේ ප්‍රශ්නයක් ගැටලුවක් පීඩනයක් තිබ්බත් මේ මොහොත ප්‍රසන්ස් කියන අවකාශය ඔයා භාවිතා කළ යුතුයි. ඒ ප්‍රශ්නය ගැටලුව පීඩනය නිසා එන අසම්පූර්ණ ස්වභාවය, අසම්පූර්ණ මානසික ස්වභාවය, අසම්පූර්ණ පුද්ගලයා කියන තැනින් බැහැර වෙලා සම්පූර්ණ ස්වභාවය, fullness of life සහ ධනාත්මක චින්තනය භාවිතා කරන්න මේ මොහොත තුල. මේ මොහොත නැති තැන ඔයා හිතන ධනාත්මක සිතුවිලි අර උඩින් සර්ෆස් ලෙවල් එකකින් හිතන ධනාත්මක සිතුවිලි විතරයි. ඔයා කළ යුතු දේ තමයි ජීවිතේ සම්පූර්ණ බව හැකි ඉක්මනින් හොයාගන්න එක. මේ වෙලාවේ ඔයාගේ ජීවිතය ඇතුලේ ගැටලු ප්‍රශ්න පීඩන තියෙනවා වෙන්න පුළුවන්. කලකිරීම, පසුතැවීම තියෙනවා වෙන්න පුළුවන්. මානසික බිය තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයා ගැඹුරින් හඳුනා ගන්න ඕනේ මේ දේවල් වලින් මිදෙන්න නම් මට මේ අසම්පූර්ණ බවින් මිදෙන්න ඕනේ මුලින්. ඒ කියන්නේ මේ මානසික අසම්පූර්ණ ස්වභාවයෙන් මිදෙන්න ඕනේ. ඒතර මානසික අසම්පූර්ණ ස්වභාවය සහ ඒකේ එන ඒ පීඩණයෙන් මිදෙන්න නම් හිතෙන් කියන දේ තමයි මේ වැඩේ ඉවර කරගත්තට පස්සේ ඔයාලට සතුටු වෙන්න පුළුවන්, සම්පූර්ණ වෙන්න පුළුවන් කියන එක. නමුත් ඔයා දක්ෂ වෙන්න ඕනේ නැහැ මට මේ මොහොත ප්‍රසන්ස් ඩිරෙක්ට් නොවින් මගේ මානසික විස්තරය පැත්තකින් තියලා මට ඍජුව දැකීම, බැලීම, හුස්ම මේ මොහොත ප්‍රසන්ස් එක මට මේ වර්තමානයේ තියෙන වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. එහෙම ඉන්නකොට ඔයාට මේ ඔයාගේ ශරීරය ඇතුලේ තේරෙන්න පටන් ගන්නවා හොඳට අර ඔයාගේ තියෙන නෙගටිව්ස් ටික. අර කලකිරීමට, පසුතැවීමට, මානසික බියට, අනාගතය පිළිබඳ බිය වෙන්න පුළුවන්. ඒ සියල්ලට අදාළව තියෙන ඉමෝෂන්ස් වල ඒ එනර්ජි ෆීල්ඩ් එක ඔයාගේ ශරීරය ඇතුලේ දැක බලා ගැනීම හැකියාව තියෙනවා. හඳුනා ගැනීම හැකියාව තියෙනවා. නමුත් ඒක තව දුරටත් ඔයා නෙවෙයි. ඒක වෙනම එනර්ජි ෆීල්ඩ් එකක්. වෙනම ශක්ති ප්‍රවාහයන්. ඔයාගේ ශරීරය ඇතුලේ තියෙනවා. ඒතර ඒව අයින් කරන්න හදිසි වෙන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ ඒව ඔහි ඉන්න දෙන්න ශරීරය ඇතුලේ. ඒක තමයි ඩීප්ලි
accept කරනවා කියලා කියන්නේ අපි ඒක පිළිගන්නවා. ඒකට ඉඩ දෙනවා අපි ශරීරය ඇතුලේ. වෙන කොහේ යන්නද? ඒකේ කාලේ ඉවර කරලා ඒ ඉමෝෂන් එකේ ඒ ශරීරයට ඒ දැනෙන ඒ ස්වභාවයේ ඒ ශක්ති ප්‍රවාහයේ ඒ අදාළ කාලේ ඉවර කරලා එයා සාමාන්‍ය වෙයි. නමුත් ඒක ඔයා බවට පත් වෙන. ඒ කියන්නේ ඒක අපි තේරෙන්න ගියමුකෝ ඒක ඔළුවට අරගන්න එක. ඒක තමන්ගේ රෙස්පොන්සස් වලට තමන්ගේ ප්‍රතිචාර වලට අරගන්න එක. ඒ ප්‍රතිචාරය තමයි ඒ ඉමෝෂන් එක. අන්න ඒ ලූප් එක අපි කඩනවා. ඒක බ්‍රේක් කරනවා. ඒ නිසාම තමයි කියන්නේ මේ මොන පීඩන ප්‍රශ්න ගැටලු තිබ්බත් අපිට ජීවිතේ සම්පූර්ණ භව අවශ්‍යයි. සම්පූර්ණ ස්වභාවය අවශ්‍යයි. ඒ කියන්නේ ෆුල්නස් එක අවශ්‍යයි. ඒ කියන්නේ හිඟයක් නැහැ. තමා තුළ කියන එක අත්‍යවශ්‍යයි. හොඳ ප්‍රතිඵල වෙනුවෙන්. සාර්ථක ප්‍රතිඵල වෙනුවෙන්. ඒතකොට ඒ වෙනුවෙන් එහෙනම් මොකද කරන්න ඕනේ? මේ මොහොත ප්‍රසන්ස්. ඍජුව දැකීම මානසික විස්තරයකින් තොරව වටපිටාවත් එක්ක එකතු වීම. ඔයා කරන වැඩේ ඵලදායීව කිරීම. අර ඉමෝෂන්ස් ටික ඒ ලූප් එක කැඩලා ඇඟ ඇතුලේ තියෙනවා. ඒක තිබ්බදී. හැබැයි මේ ඒක ඔයාගෙන් එළියට එන්නේ නැහැ. ඒක එනර්ජි එකක් විදිහට තියෙනවා. ඒතර මෙන්න මේ මොහොත ප්‍රසන්ස් තමයි ඔයාට මට තියෙන එකම මොහොත ජීවිතේ සම්පූර්ණ බව අත්විඳින්න. ඒතර සම්පූර්ණ බව අත්විඳිනවයි කියන්නේ ඔයා අමුතුවෙන් ධනාත්මක වෙන්න ඕනේ නැහැ. මොකද අර හිතෙන් කියන ධනාත්මක ස්වභාවය ඒ කියන්නේ හැම වෙලෙම හිත කියන්නේ අර මම ඉස්සලා කිව්වා වගේ මේ කන්ක්ලූෂන් එකකට එන්න මුලින් මේක ඉවර කරන්න. ඉවර කරලා සතුටු වෙන්න. ඉවර කරලා සාර්ථක වෙන්න. ඉවර කරලා ෆුල්නස් එක විඳින්න. සම්පූර්ණ බව අත්විඳින්න. හිඟය නැති ස්වභාවය අත්විඳින්න කියන එක. එතකොට එහෙම අත්විඳෙන් පස්සේ ඇතිවෙන ඒ මයින්ඩ් සෙට් එක ඕල්රෙඩි මේ ප්‍රසන්ස් ඇතුලේ තියෙනවා. මේ මොහොත ඇතුලේ තියෙනවා. ඒතර මිනිස්සු විදිහට අපිට දීලා තියෙන දායාදේ තමයි මොන පීඩන ප්‍රශ්න ගැටලු ආතතීන් තිබ්බත් අපිට වැඩ කරන්න අවශ්‍ය කරන වෙනම අවකාශයක් අපිට තියෙනවා. වැඩ කරන්න පහසු අපි බොහෝ සාර්ථකව ක්‍රියාත්මක වෙන අවකාශයක නිරත වීමේ හැකියාව අපිට තියෙනවා. ඒ තමයි මේ මොහොත. ඒතකොට ආධ්‍යාත්මික පැත්තෙන් කිව්වොත් එහෙම ස්පිරිචුවල් view එකකින් කිව්වොත් එහෙම ඕක තමා යනු අර පුද්ගලයා නෙවෙයි මේ මොහොත ප්‍රසන්ස්. තොර මම යනු මේ මොහොත මිසක් තමන්ගේ නම තමන්ගේ වයස තමන්ගේ ස්වභාවය තමා විස්තර කරන සියලු දේවල් තමන්ගේ වෘත්තිය හෝ තමන් කරන වැඩේ හෝ තමාට තියෙන ප්‍රශ්න ගැටලු හෝ නෙවෙයි. එතකොට මේ මොහොතේ ශරීරයක් ක්‍රියාත්මක වෙනවා. මේ මොහොත පවතිනවා. එතකොට මේ මොහොත තමයි තමන්. මම යනු මේ මොහොත මිසක් වෙනත් පුද්ගලයෙක් හෝ තවත් දෙයක් විතරක් නෙවෙයි. ඊටාම පොඩි කොටසක් තමයි ඒක එක නිර්මාණයක් පමණයි මේ මොහොතේ එක්තරා කුඩා කොටසක් පමණයි තමා සහ තමාගේ මනස හිත කියලා කියන්නේ. එහෙමනම් ඔයා මේ වෙලාවේ අසම්පූර්ණ නම් ඒ කියන්නේ හිඟයක් තියෙනවා නම් ඔයාගේ ඇතුලේ මට මේ දේ ඉෂ්ට වුණොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන්. මට මේ දේ
හරි ගස්සගත්තොත් තමයි මට සැනසීමෙන් ඉන්න පුළුවන්. මේ දේ වුණොත් තමයි මට සම්පූර්ණ වෙන්න පුළුවන්. හිඟයක් නැතුව ඉන්න පුළුවන්. ඔන්න ඔය දේවල් ඔයා තුල තියෙනවා නම් ඔයා බොහොම ඉක්මනින් පැමිණිය යුතු තැන තමයි මේ මොහොත. ප්‍රසන්ස්. මොකද එතන තමයි ඔයාගේ සම්පූර්ණ ස්වභාවය තියෙන්නේ. ඒතකොට සම්පූර්ණ ස්වභාවයේ එන්නේ මානසික විස්තරයකින් තොරව ඔයා ඉන්න තැනත් එක්ක එකතු වෙලා ඔයාට වැඩ කිරීමේ හැකියාව. ඔයා කරන වැඩේ උපරිමයෙන් කිරීමේ හැකියාව. ඒතකොට එතන ඉඳගෙනම ඔයාට සැලසුම් සකස් කරන්න පුළුවන්. එතන ඉඳගෙනම ඔයාට ගෝල් සෙට් කරන්න පුළුවන්. අනාගතේ පිළිබඳව සැලසුම් කරන්න පුළුවන්. ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. තමන්ගේ පුද්ගලික ජීවිතයට, රාජකාරී ජීවිතයට. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකත් එක්ක ඔයාට මේ මොහොත තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ෆවුන්ඩේෂන් එක ප්‍රසන්ස්. එහෙම නැතුව අර වෙනදට ප්ලෑන් කරා වගේ වෙනදට ගෝල් සෙට් කරා වගේ ප්‍රශ්න ගැටලු පීඩනයෙන් මිදෙන්න ගෝල් සෙට් කරන එක. ප්‍රශ්න ගැටලු පීඩනයෙන් බයෙන් මිදෙන්න ප්ලෑන් කරන එක. ඇක්ෂන් ප්ලෑන් හදන එක. ක්‍රියාත්මක වෙන එක. උදේ පාන්දර ඉඳලා නැගිටගෙන වැඩ කරන එක. ඒක නෙමෙයි. ෆවුන්ඩේෂන් එක ප්‍රසන්ස් already සම්පූර්ණයි. මේ වෙලාවේ සරල සම්පූර්ණයි. state of not knowing. direct ඍජුව දකින්න එක. හුස්මත් එක්ක යම්කිසි තැනක ඉඳගෙන හිටගෙන ඇවිදිමින් ඉරියව් වෙනස් කරමින් ඉන්න එක. වැඩ කරන එක. ඒ වෙලාවේ Tamanට එන ප්‍රතිඵලේ accept කරන එක. deeply. මානසික චෝදනා වලින් මිදිලා වැඩ කරන එක. මොකද මානසික චෝදනා එන්නේ නැහැනේ මේ මොහොත වැඩ කරද්දී. මොකද මානසික කතන්දරයක් නැහැ. සිතුවිලි අතර හැම වෙලෙම ස්පේෂනස් එකක් තියෙනවා. ඒතර මේක වඩා වැදගත් වෙන්නේ ඔයා මේකත් එක්ක හැම වෙලෙම ඉන්න උත්සාහ කරන එක. එතකොට ඔයාලට තේරෙනවා මේ අපිට මේ වැඩ කටයුතු කරන්න සාමාන්‍ය ජීවිතේ සහ අපේ ජීවිතේ ධනාත්මක පැත්තට හදාගන්න විශේෂයෙන්ම අපේ එදිනදා ජීවිතේ ක්‍රියාකාරීත්වයේ ගෙනියන්න අපිට මේ අර වෙනදා අපිට පුරුදු දන්න ක්‍රමයට වඩා වෙනස් වූ විශේෂ අවකාශයක් තියෙනවා කියන එක. වෙනම ඩයිමන්ෂන් එකක් තියෙනවා. මම නැවත වාරයක් කියනවා මතක් කරනවා ඕක මේ කිව්වට මනුෂ්‍ය ස්වභාවයේ මිනිස් ස්වභාවයත් එක්ක අපිව අන්කොන්ෂස් වෙන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වෙන්නේ නැවත ඒ අන්කොන්ෂස්නස් එකෙන් මිදුන ගමන් නැවත මේ මොහොතත් එක්ක ඒකාත්මික වෙන එක. නැවත තමාගේ වෙලාවෙන් වැඩි කාලයක්. ඉන්න කාලය වෙලාව ගැන කිව්වට අපිට තියෙන එක මොහොත මේ මොහොත විතරයි. නමුත් අපිට මේක පැහැදිලි කරන්න එපා. මේ මොහොත තුල තමාගේ ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න එක. එතකොට කාලයත් එක්ක තමා තුළ මේක බොහොම හොඳ විදිහට ග්‍රෝ වෙනවා. සහ බොහෝ අවස්ථාවලදී ඔයා අන්කොන්ෂස් වුණත් ඔයා අනිච්චානුගව වැඩ කරත් ඔයා කොන්ෂස්නස් එකත් එක්ක නෙමෙයි ඉන්නේ මේ මොහොතත් එක්ක නෙමෙයි ඉන්නේ. ඔබ යනු මේ මොහොත නෙවෙයි පුද්ගලයෙක් විදිහට වැඩ කරන්නේ අන්කොන්ෂස්. හැබැයි වෙනද තරම් අන්කොන්ෂස්නස් එකක් නෙමෙයි ඒක. ඊට වඩා ඩීප් ලේයර් එක ලොකු වගේ ෆවුන්ඩේෂන් එක කොන්ෂස්නස් එක. ඒතර ඔයාට ඒක තේරෙනවා මම මේලා අන්කොන්ෂස් තමයි. නමුත් මා තුළ මගේ පාලනය තියෙනවා කියන එක. ඒක නිසා නිරන්තරයෙන්ම ධනාත්මක වෙන්න අවශ්‍ය නම් ජීවිතේ
හිඟයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය නම් නිර්මාණශීලීව වැඩ කරන්න අවශ්‍ය නම් අපි තෝරාගත යුතු අවකාශය තමයි මේ මොහොත. මේ මොහොත තුල ඉඳගෙන කරන ධනාත්මක චින්තනය, මේ මොහොත තුල ඉඳගෙන කරන ඔයාට ලැබෙන fullness of life, ජීවිතේ හිඟය නැති ස්වභාවය තමයි ඔයාගේ ජීවිතේ ඊටම සාර්ථක නිර්මාණශීලී ප්‍රතිඵල එන සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් කරන ෆවුන්ඩේෂන් එක බවට පත් වෙන්නේ. ඒක නිසා ප්‍රැක්ටිස් එකේ ඉන්න නිරන්තරයෙන්ම ඔබ කළ යුතු එකම දේ තමයි නිරන්තරයෙන්ම තමා ජීවත් විය යුතු අවකාශය තෝරා ගැනීම. ඒ අවකාශය වෙන කිසිම අවකාශයක් නෙමෙයි මේ මොහොත ප්‍රසන්ස් කියන අවකාශය. ප්‍රසන්ස් ඇතුලේ ඔයාට අවශ්‍ය කරන රැකවරණය, ඔයාට අවශ්‍ය කරන ඒ උදව්ව අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් දිගටම ප්‍රැක්ටිස් එකේ ඉන්න. ඔබට ජය.